ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ස්ටැට් විත් චලා YouTube channel එකත් එක්ක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතුවා මගේ පළවෙනි වීඩියෝ එක විදියට උසස් පෙළ කරන දරුවෝ ටිකක් අමාරුයි කියලා කියන ගානක් ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මේ ගාන ඔයාලගෙන් අහලා තියෙන්නේ පළමු ප්‍රරූප දෝෂය ගණනය කිරීම ගැන. හොඳයි. ඔයාලට මේ වගේ ගානක් දුන්නට පස්සේ මුලින්ම මේ ගානේ තියෙන වැදගත් තොරතුරු අපි ලියා ගන්නවා. මුලින්ම දීලා තියෙනවා n mu 80යි කියලා. n mu 80යි කියන එකේ තේරුම මොකක්ද? n කියලා කියන්නේ මොකක්ද? ප්‍රමද ව්‍යාප්තිය කියන අදහස. normal distribution කියන එක තමයි n වලින් කියන්නේ. ඒතර mu සහ 80න් කියන්නේ ප්‍රමද ව්‍යාප්තියේ පරාමිතියෙන් ගැන. ඒතර mu කියන්නේ සංඝාන මධ්‍යයන්නේ. එහෙනම් අනිත් පරාමිතිය මොකද්ද? සංඝාන විචලිතාවය. එහෙනම් ඔයාලට 80යි කියලා දීලා තියෙන්නේ සංඝාන විචලිතාවය සිග්මා වර්ගය. හරි ඔයගොල්ලෝ සිග්මා වර්ගය හොයාගත්තා. ඊළඟට තරම 20 වන සසම්භාවී නියැදියක. තරම 20 වන සසම්භාවී නියැදියක නම් අපේ n කීයද? නියැදි තරම 20යි. ඊළඟට ඔයාලට දීලා තිනවා h0 සහ h1. h0 සහ h1 කියලා කියන්නේ අපි කල්පිත පරීක්ෂාවක් කරනකොට අපි ගොඩනගා ගන්න කල්පිත දෙක. ඒතර h0 කියලා කියන්නේ අප්‍රතිෂ්ඨේ කල්පිතය. අප්‍රතිෂ්ඨේ කල්පිතය කියලා කියන්නේ මොකද්ද? අපි කල්පිත පරීක්ෂාවක් කරනකොට తాවකාලිකව සත්‍යයි කියලා පිළිගන්න කල්පිතය තමයි h0 කියලා කියන්නේ. h1 කියලා කියන්නේ වෛකල්පික කල්පිතය. ඒතර වෛකල්පික කල්පිතය කියන්නේ බැරි වෙලාවත් h0 ප්‍රතික්ෂේප කරොත් ඒ වෙනුවට පිළිගන්න කල්පිතය තමයි වෛකල්පික කල්පිතය කියලා කියන්නේ. ඒතර ඔයාලට සමහර පොත්වල සමහර පේපර්ස් වල දකින්න ලැබෙනවා ඇති h1 වෙනුවට ha කියලා දාලා තියෙනවා. ඒතර මේ A කියලා කියන්නේ alternative hypothesis කියන අදහස. අපි වෛකල්පික කල්පිතයට ඉංග්‍රීසි වලින් කියන්නේ alternative hypothesis. ඉතින් ඒ අදහසින් තමයි simple A අකුරු මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපිට මේ ගාන දීලා තිනවා අවදි පෙදෙස x බා විශාලයි 67යි කියලා. අවදි පෙදෙස කියලා කියන්නේ h0 ප්‍රතික්ෂේප කරන පෙදෙස තමයි අවදි පෙදෙස කියලා කියන්නේ. හරි. අපෙන් අහන්නේ පළමු ප්‍රරූප දෝෂය. හරි ඔයාලා ඉගෙනගෙන ඇති සමහරට මේ වෙනකොට ඉගෙනගෙන ඇති ඉගෙනගෙන නැති දරුවෝත් ඇති කල්පිත පරීක්ෂාවකදී අපිට එළඹෙන්න පුළුවන් තීරණ හතරක් තියෙනවා. හොඳයි අපි ඒක වගුවකින් කතා කරමු. h0 සත්‍ය h0 අසත්‍ය h0 පිළිගැනීම h0 ප්‍රතික්ෂේප කිරීම. හොඳයි. h0 සත්‍ය වෙන වෙලාවක ඒක පිළිගන්න එක නිවැරදි තීරණයක්ද වැරදි තීරණයක්ද? සත්‍ය එකක් පිළිගන්න නම් ඒක හරි තීරණයක් වෙන්න බෑ. එහෙනම් h0 සත්‍ය වෙනකොට පිළිගන්න එක ඒක නිවැරදි තීරණයක්. අපි ඒක නම් කරනවා 1 ඍණ ඇල්ෆා විදිහට. මේක නිවැරදි තීරණයක්. ඊළඟට h0 සත්‍ය එකක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒක වැරදි තීරණයක්. වැරදි තීරණයක් අපි මේක නම් කරනවා දෝෂයක් විදියට. එහෙනම් මොකද වැරදි තීරණයක් නේ. මේක තමයි අපේ පළමු ප්‍රරූප දෝෂය. ඔන්න අපිට හම්බුණා පළමු ප්‍රරූප දෝෂය කියන්නේ මොකක්ද කියලා. අපි මේක ඇල්ෆා විදියට නම් කරනවා. ඒ වගේම මේක වැරදි තීරණයක්. එහෙනම් පළමු ප්‍රරූප දෝෂය කියන්නේ මොකද්ද? h0 සත්‍ය වෙනකොට ඒක ප්‍රතික්ෂේප වීම. ඊළඟට තව තීරණ දෙකක් තියෙනවා. h0 අසත්‍ය වෙනකොට පිළිගන්න එක. අසත්‍ය එකක් පිළිගන්න එකත් වැරදි. අපි ඒක දෙවෙනි ප්‍රරූප දෝෂයේ විදිහට නම් කරනවා. ඒ වගේම මේක අපි බීටා කියලා දක්වනවා. මේක වැරදි තීරණයක්. එහෙනම් අසත්‍ය එකක් ප්‍රතික්ෂේප කරන එක ඒක හරි තීරණයක්. මේක අපි කියනවා පරීක්ෂාවේ බලය කියලා. අපි එක ඍණ බීටා විදිහට දක්වන්නේ මේක නිවැරදි තීරණය. ඒතර මේ හතර තමයි ඔයාලට කල්පිත පරීක්ෂාවකින් එළඹෙන්න පුළුවන් තීරණ. ඉතින් අපි කතා කරන්නේ අද අපි බලන්නේ අද පළමු ප්‍රරූප දෝෂය ගණනය කරන්නේ කොහොමද කියලා. ඔන්න මතක තියාගන්න එහෙනම් h0 සත්‍ය වෙනකොට h0 ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවය තමයි ඔයාලා හොයන්න යන්නේ. හා. ඔයගලන්ට මේ ඇල්ෆා දකින්නකොට පොඩි දෙයක් මතක් වෙනවා ඇති. ඔයගොල්ලෝ මේ වෙනකොට කල්පිත පරීක්ෂා ගණන් හදලා නම් තියෙන්නේ. කල්පිත පරීක්ෂා ගානක ඔයගලන්ට දෙනවා විශේෂියා මට්ටම. එහෙම නැත්නම් ඇල්ෆා සමානයි 5යි 10යි කියන. ඒත් මේ විශේෂියා මට්ටමයි පළමු ප්‍රරූප දෝෂයයි සමානයි. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මොකද විශේෂියා මට්ටම කියන්නේ
පළමු ප්‍රරූප දෝෂය වෙන්න අපි දෙන ඉඩකඩ. හරිද? එතකොට දැන් ඔයාලා ඉගෙනගෙන ඇති සංඛ්‍යානයේ මුල් පාඩම් වල සංඛ්‍යානයේ සීමා කියන්නේ. සංඛ්‍යානයේ තියෙන ප්‍රබලතම සීමාවක් තමයි ගණිතමය නිගමන තරම් සංඛ්‍යානමය නිගමන නිශ්චිත නැහැ. මොකද අපි විශේෂයෙන් ව්‍යාපාර සංඛ්‍යානයේදී අපි ගණිතන කරන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයේ නිරන්තරයෙන් වෙනස් වෙන විචලනයක්. ඒතර නිරන්තරයෙන් වෙනස් වෙන විචලනයන් වලට අපිට 100% මේක වෙනවයි කියලා කියන්න බෑ. වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මොකද්ද අපිට තියන්නේ? පළමු ප්‍රරූප දෝෂයට ඉඩක් තියන්නේ. ඒ පළමු ප්‍රරූප දෝෂයට තියෙන ඉඩ තමයි අපි අර 105 හරි 110 හරි කියලා විශේෂයා මට්ටම දාගෙන හදන්නේ. හරිද? ඔයගලන්ට ඔන්නේ ඩවුට් එක තිබ්බනම් මම හිතනවා ඒකත් විසඳෙන්නේ නැති කියලා මේ කොටස. හොඳයි අපි යමු පළමු ප්‍රරූප දෝෂය ගණනය කරන්න. හොඳයි. මේ වගේ ගානක් හදනකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි ප්‍රමත වක්‍රය අඳගන්න එක. ප්‍රමත වක්‍රේ මෙතන මැද තියෙන මොකද්ද? සංගහන මධ්‍යයනේ μ. තව ප්‍රශ්නයක්. μ දෙකක් තියෙනවානේ. දැන් මේ දෙකෙන් මොකද්ද අපි දාන්නේ? සංගහන මධ්‍යයනේ μ h0 වලක් තියෙනවා h1 වලක් තියෙනවා. ඒතර මේ දෙකෙන් මොකද්ද දාන්නේ කියලා අපි තීරණය කරන්නේ අපේ ගානේ අහලා තියෙන දේට අනුව. පළමු ප්‍රරූප දෝෂය නම් අපි අහලා තියෙන්නේ. අපි බලන්න ඕනේ පළමු ප්‍රරූප දෝෂය කියන්නේ මොකක්ද කියලා. පළමු ප්‍රරූප දෝෂය කියන්නේ h0 සත්‍ය වෙනකොට ඒක ප්‍රතික්ෂේප වීම. h0 සත්‍යයි නම් අපි දාන්නේ h0 වල සංගහන මධ්‍යයන්. එතකොට මේක 65යි. අවදි පෙදෙස ඒ කියන්නේ h0 ප්‍රතික්ෂේප වෙන පෙදෙස 67ට වඩා විශාල පෙදෙස. නෑ 67 ඉන්න ඕන 65ට දකුණු පැත්තේ ඉන්නේ. විශාල පෙදෙස මේක. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? h0 සත්‍ය වෙන වෙලාවට ප්‍රතික්ෂේප වෙන සම්භාවිතාවය. ඒ කියන්නේ මේ පාට කර ප්‍රදේශයේ සම්භාවිතාවයයි අහන්නේ. එහෙනම් පාට කර ප්‍රදේශයේ සම්භාවිතාවය හොයන්න නම් අපිට ප්‍රමත වගුව පාවිච්චි කරන්න වෙනවා. ප්‍රමත වගුව පාවිච්චි කරන්න නම් මෙතන ඉසෙඩ්ඩාගේ ඔයාලා හොයාගන්න ඕනේ. එහෙනම් ඉසෙඩ් හොයන්න අපිට පාවිච්චි කරන්න වෙනවා ඉසෙඩ් හොයන සූත්‍රය. ඉසෙඩ් සමානයි x bar ඍණ μ බෙදීම සිග්මා බෙදීම n වල වර්ගමූලය. දැන් මේ සූත්‍රය ගානෙන් ගානට වෙනස් වෙන්න පුළුවන්. මොකද මෙතන අපිට සංගහන විචලිතාවය දීලා තිබ්බ නිසායි අපිට මෙතන සංගහන සම්මතපකවනේ ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට සංගහන විචලිතාවය දීලා නැත්තම් නියත විචලිතාවය පාවිච්චි කරනවා නම් අපිට මේ සූත්‍රය වෙනස් කරන්න වෙනවා. මෙතන සිග්මා බෙදීම n වල වර්ගමූලය වෙනකොට s බෙදීම n වල වර්ගමූලය දාන්න වෙනවා. ඒ වගේම මේක සමානුපාත සම්බන්ධ ගානක් නම් මේක තව ටිකක් වෙනස් වෙනවා. p ඍණ 5 බෙදීම 5 වරහන් ඍණ 5 බෙදීම n වල වර්ගමූලය කියලා ඒකත් සූත්‍රය පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා අපිට. ගානට අනුව ඒක වෙනස් වෙනවා. හොඳයි අපේ ගානට අනුව අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපිට පොඩි වෙනස්කමක් කරන්න පුළුවන්. මෙතන සිග්මා බෙදීම n වල වර්ගමූලය කියන්නේ මොකද්ද? සම්මත දෝෂයනේ. සංඝාන සම්මත අපගමනයේ බෙදීම n වල වර්ගමූලයට අපි කියනවා සම්මත දෝෂය කියලා. ඉතින් මේ සම්මත දෝෂය මෙහෙමත් අපිට හොයන්න පුළුවන් නේ. සිග්මා වර්ගයේ බෙදීම n වල වර්ගමූලය. නේ? මේ දෙකම එකයි. මොකද සිග්මා වර්ගයේ වර්ගමූලය තමයි සිග්මා කියලා කියන්නේ. ඉතින් මේ දෙකම එකයි. අපිට මම මෙතනදී මේ සූත්‍රය පාවිච්චි කරන්න හේතුව තමයි අපිට සුළු කිරීමේ පහසුව. ඉතින් මෙතන 80 වර්ගමූලය ගන්නවට වඩා ලේසි 80 20න් බෙදලා සම්පූර්ණ වර්ගමූලය ගන්න එක. එහෙනම් මම මේක පාවිච්චි කරනවා. හොඳයි. x bar කියන්නේ 67යි μ 65යි සිග්මා වර්ගය 80යි n 20යි වර්ගමූලය. දැන් 67න් 65ක් අඩු කරාම 2යි 67න් 65ක් අඩු කරාම 2යි 80 20න් බෙදුවම 4යි 4 වර්ගමූලය 2යි. හොඳයි. 2 2න් බෙදුවම 1යි. එහෙනම් අපිට හම්බ වෙනවා z සමානයි 1යි. දැන් ඔයාලා දුවලා ගිහිල්ලා ගන්න ප්‍රමත වගුව. ඔයාලා වගු පොතේ තියෙන ප්‍රමත වගුව. ඒතර ප්‍රමත වගුවේ ඔයාලා බලන්න z එකට අදාළව තියෙන සම්භාවිතාවය කීයද කියලා. ඔයාලට බලවම් පේනවා z වලින් එකට අදාළව තියෙන සම්භාවිතාවය ප්‍රමත වගුව මේක නම් z වලින් එකට අදාළව තියෙන සම්භාවිතාවය 0.34යි 13යි. 3යි 4යි 1යි 3යි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ 3යි 4යි 1යි 3 මෙතනින් කොහෙට දෙන්නේ? මේ පාටි කරපු පෙදෙසටද? නෑ. ඔයාලා බලන්න ප්‍රමත වගුවේ උඩ තියෙනවා මෙන්න මෙහෙම රූප සටහන ප්‍රමත වක්‍රයක් ඇඳලා ඒක මෙන්න මෙහෙම පාට කරලා තියෙනවා. ඒතර ඔයාලට හැම වෙලෙම
ප්‍රමත වගුවට උඩින් මේ රූප සටහන තියෙනවා. ඒ රූප සටහනේ දීලා තියෙන පාටිකර ප්‍රදේශයේ සම්භාවිතාවය තමයි ඔයාලට ප්‍රමත වගුවේ දෙන්නේ. මම මේක බලන්න කියන්නේ මොකද ඔයාලා ඉන්ටර්නෙට් එකකින් එහෙම ප්‍රමත වගු ගන්නවා නම් ඉසෙට් ටේබල් ගන්නවා නම් මේක වෙනස් වෙන්න පුළුවන්. එයාලා සමහර විට මෙන්න මේ කොටසේ සම්භාවිතාවය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම සම්භාවිතාවයක් දෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා විශේෂයෙන් ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා නම් වගු අනිවාර්යෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි. කොහොමද ඔයගලන්ට A level වලදී දෙන්නේ? මෙන්න මේ කොටසේ සම්භාවිතාවයේ තියෙන වගුවක්. ඒ නිසා ඔයාලට එහෙනම් මේ ගානේදී 3 4 1 3 කියන්නේ mu ඉඳන් මෙතන z වෙනකන් තියෙන සම්භාවිතාවය. එහෙනම් ඔයාලා හොයන්න ඕනේ පාට කරපු ප්‍රදේශයේ සම්භාවිතාවය. කොහොමද හොයන්නේ? මේ සම්පූර්ණ ප්‍රමත වක්‍රයේ වර්ගඵලය කීයද? 1යි. එහෙනම් mu කියන්නේ ඒකේ මැද්ද නම් මේ එක පැත්තක් 0.5ක් වෙනවා. එහෙනම් ඔයගලන්ට පළමු ප්‍රරූප දෝෂයේ සම්භාවිතාවය හොයන්න පුළුවන් 0.5න් අඩු කළා නම් මේ 0.3යි 4යි 1යි 3ේ සම්භාවිතාවය. එතකොට 10න් 3ක් 7යි 8යි මෙතන 5යි මෙතන 1යි. 0.1යි 5යි 8යි 7යි පළමු ප්‍රරූප දෝෂයේ සම්භාවිතාවය. ඉතින් අපි අද කතා කරේ පළමු ප්‍රරූප දෝෂයේ සම්භාවිතාවය හොයන විදිහ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් දෙවෙනි ප්‍රරූප දෝෂය සහ පරීක්ෂාවේ බලය ඉක්මනටම ඔයාලට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් එතකන් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඒතර ඔයාලට ආයෙත් අලුතින් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට ටක් ගාලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන මොනවා හරි අමාරු ගණන් තියෙනවා නම් අපේ comment section එකේ දාන්න. එතකොට මට පුළුවන් මේ ගණන් හදලා ඔයාලට මේ ඊළඟ දවසකදී වීඩියෝ එකකින් ඔයාලට ඒ ගණන් හදන විදිහ කියලා දෙන්න. ඉතින් දරුවනේ හොඳට පාඩම් කරන්න, හොඳට exam එක ලියන්න. සුබ දවසක්.